පෙබරවාරි 14 තියෙන විශේෂත්වය මොකද්ද මචං? උඹට පෙබරවාරි 14 විශේෂත්වය මොකද්ද? ඇත්තටම විශේෂයි නේද මේ? මොකද්ද තියෙන විශේෂත්වය? ආදරවන්තයන්ගේ දිනය. ආදරවන්තයන්ගේ දිනේ කියලා. පෙබරවාරි 14 කෙල්ලත් එක්ක යන්න හිතන් ඉන්නේ කොහෙද? ඇත්තටම කෙල්ලත් එක්ක ලංකාවේ නම් හැමතැනම යන්න ආසයි. එදාට ගොඩක් කෙල්ල කොල්ල විශේෂ තැනකට යනවා. විශේෂ තැන. විහාරමාදී පාක්කේකට? පාක් විතරද දැන්? අපි නම් ෆිල්ම් එකක් බලන්න යනවා අනිවාර්යයෙන්. දැන් ඔක්කොම අප්ඩේට් වෙලානේ ඉතින්. අප්ඩේට් වෙලා තියෙනවා. අපි තාම පරණ තාලෙට යන්නේ. පොඩ ඒ කියන්නේ WhatsApp කරලා එහෙම ආදරය කරන කට්ටිය ඇතුළේ තාමත් අපි ලියුම් දීලා තමයි ආදරය කරන්නේ. යා. අවංකවම තියෙන? අවංකවම. හැබැයි දැක්කම කියන්න බෑ එම කෙල්ලට ලියුම් යවලා ලව් කරනවා කියලා. නෑ ඉතින් එහෙමත් නෑ. ගොඩක් කෙල්ලෝ ඉන්නවා. ඒ වුණාට ගොඩක් කෙල්ලෝ ඉන්නවද? ඒ කියන්නේ යාළුවෝ. ඔව් යාළුවෝ අතරින් අපි කැමති ඒ කියන්නේ වැඩියෙන්ම ඊතර දැනෙච්ච කෙල්ල එක්ක ඒ විදිහට ආදරය කරනවා. අවංක බොක්කේම. ඉටියා දැන් එයා එක්ස් දාලා ගියා. ඇයි ඒ බ්‍රේක් අප් කරගත්තා? අපරාධ වැලන්ටයින් ඩේ එක දවසේ යන්න තියාගන්නද? බොහොම ඉක්මනට හම්බ වෙනවා. හම්බ වෙනවා.